එහෙනම් මේ ගණන් ටික හදන්න අපිට මූලික වශයෙන් ඕන මොකද්ද? sin වර්ගය a ධන cos වර්ගය a 1 1 ධන tan වර්ගය a කියලා කියන්නේ sec වර්ගය a 1 ධන cot වර්ගය a කියලා කියන්නේ කවුද? cosec වර්ගය a කියන මූලික සූත්‍ර සෙට් එක. අපි පාවිච්චි කරා tan a කියලා කියන්නේ sin a බෙදීම cos a කියන එක, cot a කියලා කියන්නේ cos a යට sin a කියන සෙට් එක. කොහොමද ඔයාලට අපි 16 දවසේ ගානත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. මීට කලින් පුතේ අපි දවස් 15ක ගණන් ටිකක් හදලා තියෙනවා. එතකොට අද පුතේ අපි පටන් ගන්න හදන ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය විසඳන්න. එතකොට මේකෙදී ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස හෙවත් මූලික සූත්‍රය යටතේ තියෙන ගණන් ටිකක් හදන්න තමයි හදන්නේ අපි දවස් ගානේ. එතකොට අපි බලමු මම ඔයාලට මේ channel එකේදී මේ ගාන දාලා තියෙනවා 16 වෙනි දවසේ ගණන් සෙට් එක. ඒකේ තියෙනවා පළවෙනිම දේ tan a ධන cot a කියලා පෙන්නන්න කියලා තියෙනවා sec a cosec a කියලා. tan a ධන cot a. ඒකට තියෙන්නේ මෙන්න මේ එකක් tan a ධන cot a පෙන්නන්න තියෙනවා sec a cosec a කියලා. sec a cosec a. ඔන්න ඔහොම තමයි ගාන තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම සර්ව සාම්‍යයන්ගේ left hand side එක වගේ පටන් අරගෙන අපි මේගොල්ලන්ව sin cos කරගමු. sin a යට cos a. cot a කියන්නේ cos a බෙදීම sin a කියලා තමයි එන්නේ. එතකොට මෙතනින් පස්සේ තියෙන ගණිත ක්‍රමය තමයි අපිට මොකක් කරන්න තියෙන්නේ. මෙතනින් පස්සේ තියෙන්නේ මෙයාව sin වර්ගය a වෙනවා. මෙයා මේ පැත්තට රෙඩි කරද්දී cos වර්ගය a වෙනවා. යට දෙන්න ගුණ වෙනවා. එතකොට cos a sin a වෙනවා. ඔයා දන්නවා ත්‍රිකෝණමිතියේ මූලිකම සූත්‍රවල තියෙනවා sin වර්ගය ධන cos වර්ගය 1යි කියලා. එතකොට ඔයාලට එනවා 1යට cos a sin a කියලා. දැන් ඔයාලට ලියන්න පුළුවන් 1යට cos කියලා කියන්නේ sec a වෙනවා. 1යට sin a කියලා කියන්නේ cosec a වෙනවා. ඔන්න වැඩේ ඉවරයි. right hand side එක ආවා කියලා ලියන්න තමයි තියෙන්නේ. ඔන්න අපිට හම්බෙලා තියෙන පළවෙනි ගාන. හරි. අපි යමු දෙවෙනි ගාන හදන්න. දෙවෙනි ගානේ තියෙන්නේ අපි left hand side එක ගමු. ඒකේ තියෙනවා tan වර්ගය a වතාවක් 1 ඍණ sin වර්ගය කියලා. right. දැන් අපි දන්නවා sin වර්ගය ධන cos වර්ගය. sin වර්ගය a ධන cos වර්ගය a කියලා කියන්නේ 1යි. එහෙනම් මේ sin වර්ගය මේ පැත්තට දැම්මහම එහෙනම් cos වර්ගය a සමාන වෙනවා 1 ඍණ sin වර්ගය a වලට. එහෙනම් 1 ඍණ sin වර්ගය a වෙනකොට අපිට දාන්න පුළුවන් cos වර්ගය. tan වර්ගය ලියන්න පුළුවන් sin වර්ගය a බෙදීම cos වර්ගය a කියලා. 1 ඍණ sin වර්ගය ලියන්න පුළුවන් cos වර්ගය a කියලා. මේ දෙන්න කැපිලා යනවා. එහෙනම් ඔයාට ඉතුරු වෙනවා අවසානයේ sin වර්ගය a ව. එහෙනම් ඔයාගේ right hand side එක ඇවිල්ලා තියෙනවා. right hand side එක ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට අපි යමු දරුවෝ. අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ තියෙන්නේ tan theta බෙදන්නලු 1 ධන tan වර්ගය theta ගෙන්. ඕක තමයි අපේ left hand side එක විදිහට තියෙන්නේ. හරි. ඕක අපි සුළු කරමු. කොහොමද තියෙන්නේ sin theta කියලා පෙන්නන්නයි තියෙන්නේ. එහෙනම් ඔන්න අපි මේක පෙන්නන්න තියෙන්නේ sin theta කියලා. එහෙනම් අපි left hand side එකෙන් පටන් ගමු. left hand side එක. left hand side එකේදී බං අපිට තියෙන්නේ tan theta. ඒක අපි sin theta යට cos theta කරමු. sin theta බෙදීම cos theta. 1 ධන tan වර්ගය කියන්නේ ඔයා දන්නවා හොඳටම sec වර්ගයේ theta. එහෙනම් ඔයාලට මේක ලියන්න පුළුවන් sin theta බෙදීම cos theta නැවත බෙදෙනවා sec වර්ගයේ වර්ගමූලය sec theta හෙවත් 1යට cos theta කියලා. ඊට පස්සේ 1 2 3 4 මෙන්න මේ 2යි 4යි අයින් වුණාට පස්සේ ඔයාලට ලස්සන උත්තරයක් එනවා sin theta කියලා. ඔන්න RHS. ඔන්න ආගේ right hand side එක ආවා. අපි ඊට පස්සේ මෙතනම ගමු හතරවෙනි ගාන. හතරවෙනි එකේ තියෙන්නේ 1 ධන cot වර්ගය a වතාවක් 1 ඍණ sin වර්ගය a. අපි දන්නවා 1 ධන cot වර්ගය කියලා කියන්නේ cosec වර්ගය a වෙනකොට 1 ඍණ sin වර්ගය කියලා කියන්නේ cos වර්ගය a වෙනවා. එහෙනම් cosec වර්ගය ලියන්න පුළුවන් 1යට sin වර්ගය a මේක cos වර්ගය a. එහෙනම් එක් වරක් cos වර්ගය කියන්නේ cos වර්ගයමයි. cos වර්ගය a sin වර්ගය. එහෙනම් cos වර්ගය බෙදීම sin වර්ගය කියලා කියන්නේ cot වර්ගය a වෙනවා.
ඕක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. හරි. එතකොට ඔන්න අපි 3යි 4යි හදලා ඉවරයි. අපි යමු ඊළඟ ගාන හදන්න. පස්වෙනි ගානේ තියෙන්නේ සෙක්කේ සමානයි කියලා පෙන්වන්න තියෙනවා කොසෙක්කේ බෙදීම වර්ගමූල කොසෙක් වර්ගයේ ඒ ඍණ 1 කියලා පෙන්වන්න තියෙන්නේ. හරි. දැන් බලමු අපි මේකේ right hand side ගෙන් පටන් ගමු. මොකද අපිට මෙයාව අරගෙන ඊළඟට කරන්න ඕනේ දේ හිතා ගන්න පොඩ අමාරුයි. හැබැයි මෙයාට මොන හරි දෙයක් කර හැකි. එහෙනම් cosec A බෙදන්න මෙතනින් අපි දන්නවා එක ධන cot වර්ගය A කියලා කියන්නේ cosec වර්ගය A කියන සූත්‍රය තියෙනවා. එහෙනම් cosec වර්ගය A ඍණ 1 කියලා කියන්නේ මෙයා මෙහෙට දැම්මට පස්සේ cot වර්ගය A වෙනවා. එහෙනම් මේක cot වර්ගය A කියලා ලියන්න පුළුවන්. එහෙනම් වාට එනවා cosec A බෙදීම cot A කියලා. එහෙනම් cosec කියලා ලියන්න පුළුවන්. එකයට sin A cot A ලියන්න පුළුවන්. cos A බෙදීම sin A. එහෙනම් මේ sin A ට sin A කැපිලා ගිහිල්ලා එකයට cos A කියලා එනවා. ඒ කියන්නේ sec A. ඔන්න අපේ left hand side එක අපිට ආවා. ඔය හැදුවේ අපි පස්වෙනි ගාන. අපි යම් පුතේ 6 වෙනි ගාන හදන්න. 6 වෙනි ගානේ තියෙන දරුවෝ මං ලියන්නම් 6 වෙනි ගාන. 6 වෙනි ගානේ තියෙන්නේ sin A එක ධන tan වර්ගය A සමානයි කියලා පෙන්වන්න තියෙනවා sec වර්ගය A ඍණ 1ට. හරි. අපි ගමු මෙයාගේ left hand side එක. ඔයාලට තියෙනවා sin A වර්ගමූල එක ධන tan වර්ගය A. ඔයා දන්නවා එක ධන tan වර්ගය කියන්නේ කවුද? එක ධන tan වර්ගය කියලා කියන්නේ sec වර්ගය A. දැන් ඔයාලට පුළුවන් sin A වැඩි කිරීම sec වර්ගයට වර්ගමූලයෙන් වුණා sec A sec A ලියන්න පුළුවන් ඒකට cos A කියලා. එහෙනම් sin A බෙදීම cos A කියලා කියන්නේ tan A. හැබැයි මෙතන තියෙන්නේ වර්ගමූලයක් තියෙනවා වර්ග වෙලා තියෙනවා. එහෙනම් අතින් වර්ගමූලයක් දාලා අපි මෙයාව වර්ග කරලා ගමු. එතකොට වර්ගයට වර්ගමූලය අයින් වුණාම tan A ම තමයි එන්නේ. එහෙනම් අපි දන්නවා එක ධන tan වර්ගය A කියලා කියන්නේ sec වර්ගය A. එහෙනම් ඔයාලට ලස්සන ලියන්න පුළුවන් tan වර්ගය A කියලා කියන්නේ කවුද? sec වර්ගය A ඍණ 1. sec වර්ගය A ඍණ 1. ඔන්න අපිට right hand side එක ලස්සනට ආවා. ඔය අපි හැදුවේ දරුවෝ 5යි 6යි. අපි යමු ඊළඟට 7 වෙනි ගාන හදන්න. 7 වෙනි ගානයි 8 වෙනි ගානයි බලමු. 7 වෙනි ගානේ අපිට තියෙනවා sec වර්ගය A ඍණ 1 සමානයිලු sin A sec A කියලා පෙන්නන්නලු. එහෙනම් අපි මෙයාගේ left hand side එක ගමු. වර්ගමූල sec වර්ගය A ඍණ 1. අපි දන්නවා එක ධන tan වර්ගය කියන්නේ මෙන්න මේ මූලික සූත්‍ර වලින් තමයි මේක තියෙන්නේ. එක ධන tan වර්ගය කියලා කියන්නේ sec වර්ගය A. එහෙනම් මේ එක මෙහෙට දැම්මාම sec වර්ගය A ඍණ 1 කියලා කියන්නේ tan වර්ගය A වෙන්න ඕනේ. එහෙනම් මේ වර්ගයට වර්ගමූල අයින් වුණාම වාට එනවා tan A. tan A ලියන්න පුළුවන් sin A බෙදීම cos A කියලා. ඊට පස්සේ sin A වැඩි කිරීම එකයට cos A කියලා වුණා ලියන්න පුළුවන්. මෙයාව ওই විදිහට ලියන්න පුළුවන්. දැන් අපිට දන්නවා sin A එකයට cos A කියලා කියන්නේ sec A ලස්සන්ට RHS එක එනවා. නම් මේවා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕම තමයි වැඩේ යන්නේ. 8 තියෙනවා tan වර්ගය A ධන sec වර්ගය B. එහෙනම් මම මේකේ left hand side එක ගන්නම්. අපිට පෙන්වන්න තියෙන්නේ tan වර්ගය A ධන sec වර්ගය B කියලා. එතකොට පුතේ අපිට පුළුවන් තියෙන්නේ මොකද්ද? පෙන්වන්න තියෙන්නේ sec වර්ගය A. නම් මෙයාව sec වර්ගය කරගන්නේ කොහමද? tan වර්ගය. අපි දන්නවා එක ධන tan වර්ගය A කියලා කියන්නේ sec වර්ගය A නේ. එහෙනම් tan වර්ගය A වෙනුවට දාන්න පුළුවන් sec වර්ගය A ඍණ 1. sec වර්ගය B කියලා කියන්නේ මේ sec වර්ගය B කියලා කියන්නේ එක ධන tan වර්ගය B වෙනවා. එක ධන tan වර්ගය B වෙනවා. මේ ඍණ 1යි ධන 1යි කැපිලා ඔන්න අපිට එනවා sec වර්ගය A ධන tan වර්ගය B කියලා.
එහෙනම් tan වර්ගයට මේක පාර්ට් එක දැම්මා sec වර්ගයට මේ පාර්ට් එක දැම්මා ඕන්න වගේ ලස්සන උත්තරයක් තමයි එන්නේ RHS. පැහැදිලිද? එතකොට කොහොමද මම ඒක හිතුවේ tan වර්ගය A sec වර්ගය A වෙන්න නම් මෙන්න මේ සූත්‍රයෙන් තමයි එන්නේ. එක දන tan වර්ගය කියන්නේ sec වර්ගය කියන සූත්‍රය මතක තියෙන්න ඕනේ. එහෙනම් මේ ගණන් ටික හදන්න අපිට මූලික වශයෙන් ඕනා මොකද්ද? sin වර්ගය A දන cos වර්ගය A එකයි එක දන tan වර්ගය A කියලා කියන්නේ sec වර්ගය A එක දන cot වර්ගය A කියලා කියන්නේ කවුද? cosec වර්ගය A කියන මූලික සූත්‍ර සෙට් එක. ඔය සෙට් එක පාවිච්චි කරන්න උනා. ඊට අමතරව අපි පාවිච්චි කරා tan A කියලා කියන්නේ sin A බෙදීම cos A කියන එක. අනිත් පැත්ත ඇරුවාම cot A කියලා කියන්නේ cos A යට sin A කියන සෙට් එක. ඕන් ඔය මූලික සූත්‍ර ටික පාවිච්චි කරලා තමයි මේ සමීකරණ නැත්නම් මේ සර්ව සාම්‍යයන් අට අපි හැදුවේ. අපි ඊළඟ දවසෙන් හම්බෙමු තවත් සර්ව සාම්‍ය ගණන් සෙට් එකක් එක්ක. එහෙනම් ගිහින් එන්නම් ජය වේවා.